සංඝ පෙළ අතර බුදු සාමිඳුන් දුටෙමි මෙමා කෙලෙසුන් මූලින් උපුටා එම කරපු නිමා කහමල්යාය සසරට පිං කෙතක් තමා වන්දිනෙමි බුදු සමිඳු මාගේ දෙදාන නමා වන්දිනෙමි බුදු සමිඳු මාගේ දෙදාන නමා වන්දිනෙමි බුදු සමිඳු මාගේ දෙදාන නමා සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්චේ න දනං න රට්ඨං න ඉච්චේය අදං මේන සමිද්දි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියාති මේ මුළු මහා තුන් ලෝකයම ධර්මයේ නැමැති ඖෂධයෙන් සුවපත් කර වදාළ ලොවේ ලෞතුරා අමාමෑණී බුදු හිමියනේ අදත් මට ධර්මය දේශනා කරන්නට අවසරයි. ලෝකය පුරාම වැඩ සිටින අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස මෙහෙණීන් වහන්ස කුඩා හාමුදුරුවනේ අවසරයි. අදත් සුපුරුදු දවසේ සුපුරුදු වෙලාවට නෙත් ගුවන් විදුලිය වටා වගේම නෙත් FM YouTube නාලිකාව වටා එකතු වෙලා නැවත නැවතත් අපිව බලන සහ සජීවීව මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න බලාගෙන ඉන්න සුවහසක් ලෝකවාසී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෙවල්වල ආයතනවල වැඩබිම්වල සමහරලාට පාරේ මඟ තොටේ යන එන ගමන් ඉඳගෙන කොහේ හරි තැනකින් ඈතින් මේ හඬ අසා සිටින gedara අපිව අසා සිටින පින්බර ගුණවත් මව්වරුනි පියවරුනි දරුවනි. ඉතින් අපි එක දිගට හමු වෙනවා මෙබඳු රාත්‍රීන් ගණනාවක් අපි දැන් ගෙවාගෙන එනවා. එක දිගට හමු වෙමින් මුණ ගැහිමින්. අද මේ වැඩමවීම ඔබේ නිවසට වැඩමවීම මේ දේශනාව සඳහා වැඩමවීමේ පින්බර දායකත්වය පිළිබඳව අපි සිහිපත් කරන්නටම අවශ්‍ය කරනවා. අද ධර්ම දානමය පින්කමක්ය කියන මහා පුදුම ගෞරවාන්විත චේතනාව හදවතේ තියාගෙන අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන කොළොන්න කෑල්ලගම 10 කනුව ලිපිනේ පදිංචි බිරිඳ විශ්‍රාමික ආචාර්යනී රූපා නාරංගල දියණිය
ප්‍රියදර්ශනී බෑනනුවන් මහේස් සමග මුණුබුරු එවගේම පුස්පික කල්හාර කියන මේ අය අද පින්බර දායකත්වය ගෙන කටයුතු කරන්නේ කොළොන්න කෑල්ල ගම කියන මේ ප්‍රදේශයේ ඉඳලා. ඒ ඇත්තන්ගේ පින්බර දායකත්වය පිළිබඳව ඉතාම පිං සිතින් යුතුව අපි සිහිපත් කරනවා. මේ දායකත්වයට අනුමෝදනාවක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා දේශනාව අවසානයේ. ඒ බලාපොරොත්තුව තියාගෙන ඒතන්ගේ පින්බර දායකත්වය ඇතුව අද දේශනාව ආරම්භ කරනවා පින්වත්නි. අදත් මම දන්නවා විශාල පිරිසක් බණ අහගෙන ඉන්නවා. ඉතින් අවුරුදු කාල ගෙවාගෙන ඇවිල්ලා දැන් ඊළඟට ආගමික වූ විවිධ ආගමික උත්සව පැවැත්වෙන කාලවල් වලට අපි එළඹෙමින් සිටිනවා. ඉතින් අදත් අපි දන්නවා ඔය ඇත්තෝ අපිව අහගෙන ඉන්නවා කියලා. හරි ආසාවෙන් ආදරෙන් බිම පැදුරක් කෙලාගෙන වාඩි වෙලා කන් දීගෙන සමහරලාට වැඩ කරන තැන ඔය ඇත්තෝ කියන්ට ඇති අද අර හාමුදුරු බණට වඩිනවානේ අද අපි බණ අහන්නේ නැද්ද කියලා කියන්නේ ඇති. ඉතින් අන්නේ වාගේ ඕනෑ කමින් යුතුව ඔය ඇත්තෝ අදත් බදාදා ධර්ම දක්ෂිනාව අහනවා. මේක පුරුද්දක් කරගනිමින් සිටිනවා. එනිසාම අපි මෙබඳු රාත්‍රීන් ගණනාවක් දැන් මුණ ගැහුණා සාකච්ඡා කළා. ඔබට ජීවිතයට දෙයක් එකතු කළා. සමහරවිට බොහෝ වෙලාවට පින්වත්නි ආබාධ සහිත තත්වයන් වල ඇඳන් වලට වෙලා ඉඳගෙන බොහෝ අය අහගෙන ඉන්නවා. දෘශ්‍යාබාධිත බොහෝ දෙනා අපිව අහගෙන ඉන්නවා. සමහර ඇත්තෝ අපිට දැනගන්න ලැබෙනවා ඇතරම ධර්මය අහලා ධර්මය කියා දෙන එකත් හරි වටිනවා. සමහර ඇත්තෝ අපිට කියනවා සයන්හස ඔබ වහන්සේගේ බණ අහලා මට අසවලා ඒ විදියටම ඔබ වහන්සේ කියන විදියට ඔබ වහන්සේගේ කටහඬින් ඒ කියන කරුණු ඒ විදියට ඇවිල්ලා මට කියා දෙනවා කියලා කියනවා. එතකොට ධර්මය අහන එකයි අහලා තව කෙනෙකුට කියා දෙන එකයි එක මහා පින්කමක්. ඒක ආනිසංසදායි පින්කමක්. අන්නේ වගේ පිරිස් අම්මා බිහි වෙලා තියෙනවා. ඒ වගේ කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. එනිසා ඒ හැම දිනාම අදත් බණ ටික අහගන්ට පින්වත්නි න අත්ත හේතු න පරස්ස හේතු. ඔයත් කල්පනා කරන්න තමන්ගේ අනුන්ගේ සැපයට තමන්ගේ අනුන්ගේ සැපයට පව් කරන්න එපා. ඒ කියන්නේ ඔයත්න්ගේ සැපයටවත් දරුවන්ගේ සැපයටවත් බිරින්දෑගේ සැපයටවත් ඥාතීන්ගේ සැපයටවත් ඔබේ සැපත වෙනුවෙන් හෝ වෙන කෙනෙක්ගේ සැපතක් වෙනුවෙන් පව් කරන්න එපා. අධර්මයෙන් පුතුන් ප්‍රාර්ථනා කරන්න එපා. අධර්මයෙන් ධනය ප්‍රාර්ථනා කරන්න එපා. අධර්මයෙන් දියුණුව රටවල්වත් ප්‍රාර්ථනා කරන්න එපා. රජකමවත් ප්‍රාර්ථනා කරන්න එපා. ඊළඟට සිල්වත් කමින් නුවණින් ධර්මයෙන් පින්වත්නි ජීවිතයේ දේවල් ප්‍රාර්ථනා කළාම ලැබුවම සොයා සපයා ගත්තාම එක සැනසීමයි නේද පුතා. අප්පච්චි අධර්මයෙන් ලබන පුතුන් අධර්මයෙන් ලබන ධනය අධර්මයෙන් ලබන දියුණුව අධර්මයෙන් ලබන සැපත දැන් ඔබ ඔය නිදාගන්න යහන මත වාඩි වෙලා ඉන්න යානේ යටින් තියෙන්නේ අධර්මය න. කල්පනා කරන්නමයි පුතා. දැන් ඔය ඔබ වාඩි වෙලා ඉන්න අසුන ඔය වාඩි වෙලා ඉන්න පුටුව සැප පහසු පුටුවකනේ වාඩි වෙලා ඉන්නේ. නැත්තම් ඔය පේන තෙක් මානේ එහෙම පුටුවක් ඇඳක් සයනයක් ඇති. ඒ සයනය ලබාගත් ඒ සයනයට යටින් තියෙන්නේ ඒ පුටුවට යටින් තියෙන්නේ කඳුළු කතාවක් නම් අධර්මිෂ්ඨ කතාවක් නම් අධර්මිෂ්ඨ කතාවක අවසාන ප්‍රතිඵලය තුලින් ලබාපු නිවස සැප පහසු වාහනය සැපය ධනය කටු ඔටුන්නක් වාගේ පුතා.
ඊළඟට මතක තියාගන්න අර කරට වැටුණු උර චක්‍රමාලේ වගේ පුතා නේද? අධර්මිෂ්ඨව ලබාපු සැපත, අධර්මිෂ්ඨව ලබාපු දියුණුව, අධර්මිෂ්ඨව ලබාපු සැනසෙනවා කියලා හිතලා ලබාපු සැනසීම උර චක්‍රමාලේ වගේ හැරුණු අත කැපෙනවා. බණක් අහන්න බෑ. හොඳ දෙයක් අහන්න බෑ. අහනකොට ඔන්න හිතට එන්න ගන්න මගේ මේ කර්ම ශක්තිය ගැන නේද කියන්නේ. මං ධනය හම්බ කළේ අධර්මිෂ්ඨව නේද? මම මේ සයන එකතු කරගත්තේ, මම මේ පුටු එකතු කරගත්තේ, මම මේ වාහන එකතු කරගත්තේ, මගේ තියෙන දැසිදස් කම්කරුවන් එකතු කරගත්තේ, මම මේවට මුදල් හොයාගත්තේ අධර්මිෂ්ඨව නේද කියලා මතක් වෙනකොට පින්වත්නි උර චක්‍රමාලේ පැලඳ ගත්තා වාගේ හතර අතට කැපෙනවා. හැරෙන අතට කැපෙනවා. ඒ කැපිල්ල කොයි වගේද කියන්නේ හරියට අර බ්‍රේඩ් තල වලින් දැලි පිහි වලින් කපනවා වාගේ. බ්‍රේඩ් තලෙන් කැපුණාම අර අපි කියන්නේ ඔයත් බ්‍රේඩ් තල කියලා රැවුල බාන්න, ඉස රැවුල් බාන්න යොදා ගන්නවනේ නේද? ආන් එකෙන් කැපුණාට පස්සේ එකපාරට පින්වත්නි අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. ඒ තරම් සියුම් කැපුමක්. දැලි පිහියෙන් කැපුවාට පස්සේ ඒ තරම් සියුම් කැපුමක් ටික වෙලාවක් යනකම් කැපිලා කියලා දන්නේ නැහැ ලේනකම්. දැන් මන්න පිහියකින් පොරවකින් කැපුවොත් කපනවා දැනෙනවා, කපනවා පේනවා, තේරෙනවා. දැන් බ්‍රේඩ් තලෙන් කැපුවාට පස්සේ, රේසර් තලයකින් කැපුවාට පස්සේ පින්නත් මේක සියුම් කැපුමක්. ලේනකම් ටික වෙලාවක් යනකම් දන්නේ මෙච්චර යටට මේක කැපුණා කියලා. ඒ තරම් සියුම් කැපුමක් තියුණුව කැපෙනවා. අන්න ඒ වගේ තමයි පුතා අධර්මිෂ්ඨව ලබන දේවල් තාත්තා. වෙලාවකට අධර්මිෂ්ඨව හොයලා ගෙනත් තියාගත්තු ගෙයි ඇතුලේ දේවල් එළියට ඇදලා වීසි කරන්න හිතෙන දවසක් එයි පුතා, අප්පච්චි, අම්මා. අන්න එදාට කල්පනා කරන්න මෙන්න මේ බණ ටික ඔබ ප්‍රමාදයි නේද කියලා අන්න එදාට කල්පනා කරන්න. ඒ නිසා ධාර්මිෂ්ඨව දෙයක් ලබන්න, යහපත්ව දෙයක් ලබන්න, හොඳ හිතින් දෙයක් ලබන්න පින්වත්නි අද දේශනාව ඔයත් පුරුදු කරන්න ඕන ගුණධර්මයක්, අත්තරින්න ඕන දුර්ගුණයක් ගැන දේශනාවක්. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ පින්වත්නි එක බමුණෙක් මුල් කරගෙන, මානත්තද්ද කියන බමුණ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්වත්නි මෙතන අපි කියන්න ඕන මාන්නක්කාරකම, නිහතමානී නැති මිනිස්සු ගැන හරි ලස්සන දේශනාවක් දේශනා කළා. දැන් මේ සූත්‍රය ඇතුලේ කතා කරනවා පින්වත්නි දැන් මාන්නය කියලා කිව්වාට පස්සේ මාන්නක්කාරකම කාගේ ළඟද තියෙන්නේ? ඔබ ළඟ තියෙනවද? අපි ළඟ තියෙනවද? වෙන කෙනෙක් ළඟ තියෙන? දැන් ගොඩාක් ඇත්තෝ සමග සාකච්ඡා කරාම පුතේ, දුවේ, මේනින් වහන්සේ, අපේ හාමුදුරුවනේ ගොඩාක් ඇත්තෝ කියන අනේ අපි ළඟ නම් මාන්නයක් නැහැ, මාන්නකාරකමක් ගෑවිලාවත් නැහැ. ඔය මානත්තද්ද කියන බ්‍රාහ්මණයා මුල් කරගෙන පින්වත්නි කරපු දේශනාවක්. මේ බමුණ බොහොම මාන්නක්කාරයි. දෙවියන් අකමැති කාරණා අතර එක කාරණාවක් තමයි අම්මේ මේ මාන්නය. දෙවියෝ කැමති නැහැලු. දැන් ඔයත් කියනවානේ මේ අනේ අපිට දෙවියෝ බලන්නේ, දෙවියෝ හොඳටත් බලන්නේ කියලා, නරකටත් බලන්නේ කියලා. එතකොට අපිට දෙවියෝ බලන්නේ කියන්නේ ඔයත් හොඳට හොඳ ආශිර්වාදය දෙවියන්ගෙන් ඉල්ලනවා. දෙවියෝවත් අපිට බලලා පිහිට වෙනවා නම් කියලා. එතකොට පින්වත්නි දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසෙන්න නම් මාන්නය බිඳපු මිනිහෙක් වෙන්න. මාන්නය බිඳපු දරුවෙක් වෙන්න. දෙවියන්ගේ සම්‍යක් දෘෂ්ටික සෝවාන් ආදී මාර්ගඵලලාභී බුදුබණ අහපු දෙවිවරු ආශිර්වාද කරන්නේ, පිහිට වෙන්නේ ඔවුන්ගේ මහිද්దిక බලයෙන් ඔයත්තන්ට විවිධ වූ ආශිර්වාදාත්මක වූ
සෙත් සාන්තීන් කරන්නේ පිහිට වෙන්නේ පින්වත්නි මාන්නය බිඳපු කෙනාට. දෙවියෝ කැමති නැති කාරණා අතර පින්වත්නි එකක් තමයි මේ මාන්නය. දෙවියෝ කැමති නෑ මිනිස්සු ළඟ මාන්නය තියෙනවට, මාන්නක්කාරකම. දැන් අද මේ බණත් ඉතින් කොච්චර අය අහගෙන ඇද්ද මාන්නයෙන්, මාන්නය උපරිමයට තියෙන අය මේ බණ අහගෙන ඇති. අනේ ඉතින් අදවත් ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබුණොත් මේ මාන්නය බිඳින්න, මාන්නක්කාර අදහස් බිඳින්න. ඒ දරුවෝ කියන්නේ සමහරලාටනේ අම්මා තමයි දවසකටවත් අම්මා නේද? ඔය සිතිවිලි අතාරින්නෙම නැද්ද? කුල ભેදය පහත් කළා තමයි අනිත් මිනිස්සු පහත් කළා හිතන හැටි. ඔය වගේ කාරණා ඇයි අප්පච්චි අතාරින්නේ නැත්තේ? මැරෙනකන්වත් ඔය අතාරින්න දරුවෝ ආනවනේ ඔය ඇත්තන්ගේ. අනේ ඇයි අම්මා මේ අර පරණ මිනිස්සු කරපින්නාගෙන ආපු සමහර වැරදි මතිමතාන්තර මාන්නක්කාරකම් මිනිස්සු පහත් කළා හිතනවා, මිනිසුන්ගේ රැකියා පහත් කළා හිතනවා, දුප්පත්කම පහත් කළා හිතනවා. අනේ වගේ පින්වත්නි බැලුවම අපිට ඒ කියලා තැති බම්බුවක් නැහැ නේද පුතා? අපිට කියලා දෙයක්වත් එහෙම මහා එකක් නැහැ. අපිට ලෙඩවල් වලින් පීඩා විඳිනවා, දුප්පත්කම් වලින්, නැති බැරිකම් වලින්, රෝග පීඩා වලින්, අසරණකම් වලින්, සමන්ගේ පවුලේ ඉන්න අය නොයෙකුත් වැරදි කරනවා, ඒ වයින් පීඩා විඳිනවා. ඒ විඳින ගමන් තව කෙනෙක් හෙලා දකින්න, පහත් කරන්න, මඩ ගහන්න, තව කෙනෙක්ගේ දේවල් නිකන් දොඩවන්න නේද? ඔය තරම් දක්ෂ රුසියෝ නෑ. කල්පනා කරලා බලන්නකෝ. අනුන් ගැන තමන් මාන්නක්කාරකමින් තමන්ගේ පැත්තට කල්පනා කර. තමන්ට නැත්තම් තමන්ගේ ඥාතීන්ගේ හරි තියෙන දේවල් කියන්නේ නේ. අපිට නෑ තමයි. ඒනට අපෙත් නෑයෝ ඉන්නවල් ලෝරි තියෙන, බස් තියෙන, සල්ලි තියෙන රටවල් වල ළමයි ඉන්න. අපිට නැති එක හරි. අපිටත් නෑයෝ ඉන්නවා. වංශවත් ඥාති අපිට ඉන්නවා. වංශවත් සුනකයෝ අපිට ඉන්නවා. කිරිගවයෝ අපේ වංශවත්. ඔන්නෝම කල්පනා කරන්න. අපිටත් තියෙනවා. අපිට නැත්තේ නෑ. අන්න බලන්න මාන්නය. සමහර අය පින්වත්නි රෙදි, සල්ලි, යාන, සයන, ඊළඟට වාහන, රූපය, මේ වගේ ගොඩක් බුද්ධිය. දැන් ඔය සමහර අයත් කතා කරනකොට කියන්නේ අනේ යාන්තනේ දූලා දෙන්නම විශ්වවිද්‍යාලේ. අපේ ළමයි ඔය කාලය කාදමන ළමයි නෑනේ. දෙන්නම විශ්වවිද්‍යාලේ පොතේමයි. දැන් ඒක කියන්නේ බුද්ධිමත් දරුවෝ ඉන්නවා කියන හැඟීමෙන් නෙමෙයි, අනිත් ළමයි පහත් කරලා දකින්න. ඉගෙන ගන්න ළමයි, විශ්වවිද්‍යාලේ යන්න බැරි වෙච්ච ළමයි, මහාචාර්ය වෙන්න බැරි වෙච්ච ළමයි පහත් කරන්න තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ අපේ අය නම් වෙන වැඩ කරන්නේ, අපේ අය ඉගෙන ගන්න එකම විතරයි. අපිට තමයි ළමයි ඉන්නේ, අනිත් ළමයි වගේ නෙමෙයි අපේ ළමයි. අර නිකන් අර ඒක හොඳ අතට භාවිතා කරනවට වඩා පොඩි මාන්නක්කාරකමකින් පොඩි ඊට සමාජගත කරන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම අය ඉන්නවා. මේ වගේ සිතිවිලි අම්මා සමහර අයගේ සිත් රිදවනවා, සිත් බිඳවනවා. සමහර අය වේදනාවෙන් කල්පනා කරනවා මේ මාන්නය කියලා කියන එක පින්වත්නි සියුම්ම ඔබේ ශරීරයේ ඇතුළට වෙලා ඉඳන්, සියුම් ක්ලේශයක් විදියට ඔබේ ශරීරයේ ඇතුළට වෙලා ඉඳන්, ගත ඇතුළට වෙලා ඉඳන්, හිත ඇතුළට වෙලා ඉඳන් පින්වත්නි ඔය ඇත්තෝ සියුම්ම කාදමනවා, සියුම්ම භක්ෂණය කරනවා. ඔය ඇත්තෝ සියුම්ම මනුස්සකම් වලින් ඈත් කරනවා. ඔය ඇත්තෝ සියුම්ව පින්වත්නි ගුණධර්ම වලින් ඈත් කරනවා. ඒ නිසා දෙවියෝ අකමැති කාරණාවල එක කාරණාවක් තමයි දෙවියන් බලාපොරොත්තු වෙන්නේ නැහැ, දෙවියෝ සලකන්නේ නැහැ මේ මාන්නය තියෙන අයට. දැන් සමහර වෙලාවට සමහර ඇත්තෝ කල්පනා කරනවානේ දැන් ධනය තියෙනවා නම් ඒ අය ධනයෙන් මාන්නක්කාර වෙනවා.
එයාලා හාමුදුරුවරු වුණත් සල්ලි වලට ගන්න බලනවා. පන්සල වුණත් සල්ලි වලට ගන්න බලනවා. සේවකයෝ වුණත් සල්ලි වලට ගන්න බලනවා. මොකද මට සල්ලි තියෙනවා. සේවකයෝ මගේ ළඟ වැටිලා මට සලකන්න ඕන කියලා. මං අසවල් විහාරස්ථානට දන් පහන් ලක්ෂ ගණනින් පූජා කරනවා. විහෙර විහාර හදනවා, ගොඩනැගිලි හදනවා. ඒ නිසා හාමුදුරුව මගේ බැල මෙහෙවර කරන 16 කා ගාන්ට ඉන්න ඕන කියලා හිතනවා. බැරි වෙලා හරි හාමුදුරන්ට එහෙම කටයුතු කරන්න බැරිනොත් ඒ හාමුදුර එක තරහ වෙනවා. ඒ පන්සල එක තරහ වෙනවා. මොකද මට ඕන තරම් සල්ලි තියෙනවා. මං ඕන පන්සලකට යනවා. ඒ පන්සල් වලින් මාව ආදරෙන් බාර ගන්නවා. මාව ආදරෙන් පිළිගන්නවා. මට ඔය පන්සල නැතුවට කමක් නැහැ. හැබැයි ඒ විහාරස්ථානයේ අතහැරියේ පින්වත්නි මේ ಗುಣධර්ම වල අඩුකමක් ගැටලුවක් නිසා නෙමෙයි. මොකක් නිසාද? තමන්ගේ මාන්නයට මාන්නක්කාරකමින් උත්තර නොදෙන නිසා. විහාරයට ගියාම කවුරුත් වාඩි වෙන්නේ බිම පැදුරේ. සමහර ඇත්තෝ ඉන්නවා මුදල් තියෙනකොට එයාලා බිම පැදුරේ වාඩි වෙන්න කැමති නැහැ. එයාලට බුදුහාඳුරු වැඩ ඉන්න විහාරයේ ඇතුලේ වුණත් පුටුවක් දෙන්න ඕන, ආසනයක් දෙන්න ඕන. එහෙම ඉන්නේ සමහර ඇත්තෝ. පුටුවට වෙලා ආසනයට වෙලා ඉන්නවා. සිල් රකින්න, ගුණ රකින්න උපාසකම්මා බිම පැදුරක වාඩි වෙලා බණ අහනවා. සිල් නොරකිනා මාන්නක්කාරයෙන් උඩඟු වෙච්ච උඩඟු මිනිහා පුටුවක් මතට වෙලා තමන්ගේ මාංශය, ශරීර මාංශ ටික, ශරීර කූඩුව සැප පහසු පුටුවක තියාගෙන වැඳලත් නැහැ, බණ අහන්නෙත් නැහැ, බුදියාගෙන ඉන්නවා. ඒක තමයි මාන්නක්කාරකම කියන්නේ. කුල මාන්නය, ධන මාන්නය, රූප මාන්නය, බලය නිසා මාන්නක්කාර වෙලා දැන් ඔය මම මෙතනම මේ කාරණාවත් කියනනම් ඔය දැන් කාන්තාව ඉන්න සමහර දරුවෝ ඉන්නවා මේ දැන් ඔය පහුගිය කාලවල ගෙවිගෙන ගිය අවුරුදු කාලේ අවුරුදු කුමරියන් එහෙම වුණාම අපි දැකලා තියෙනවා එහෙම සමහර දරුවෝ. ඒ අය අවුරුදු කුමරියක් වුණාම එයා හිතනවා මේ ලයින් එකේම මට තරම් ලස්සන රූපයක් නැහැ. මම තමයි මේ පලාතරම ඉන්න ලස්සන. එයා ඔන්න දැන් ටිකක් පොඩ්ඩක් උඩින් යන්නේ අඩියක් භාගයක් පොළවේ පය තියන්නේ නැතුවරි. ඒ කියන්නේ දැන් බණ අහගෙන ඇති නේද? අවුරුදු කුමාරිය වෙච්ච අය ටිකක් අඩියක් භාගයක් උඩින් යන්නේ. එයා හිතන්නේ මම 1000කින් ලස්සනම කෙනා වුණා. ඒ ඔබ 1000කින් ලස්සනම කෙනා වුණේ මොකක්ද දන්නවද? සමහර ගෙවල් ඇතුලේ හිටපු දූලා කැමති උනේ නෑ වේදිකාවක් මතට ඇවිල්ලා තමන්ගේ ශරීරෙ පෙන්නන්න. ඔය විකාර කරන්න කැමති උන්නේ. ඒ අය සීලවන්තව කල්පනා කළා. ඒ අය ලැජ්ජාශීලීව කල්පනා කළා. බයව හිතුවා සසර ගැන. ඒ අය ගෙයින් එළියට බැස්සේ නෑ. ඒ අය ගෙට වෙලා හිටියා. ඒ නිසා ඔබ දින්න. සමහරට රූපේ තියෙන අය තව ඕනෑ තරම් හිටියා. ඒ අය එළියට ආවනම් ඔබට දිනන්න වෙන්නේ නෑ. නිසා මම කියන්නේ මේ රූප සුන්දරියෝ වුණ අවුරුදු කුමාරියෝ වුණ හැමෝම මේ නරකයි කියන එකක් නෙමෙයි මම මේ අර්ථවත් කරන්නේ. මාන්නක්කාරයි කියන එකක් නෙමෙයි. හොඳ ගුණ ධර්ම තියෙන දරුවෝත් ඉන්න පුළුවන්. සායනාංශ මම මේක මේ අවුරුදු කුමාරිය වුණා. ඉතින් ඒක වෙනම දෙයක් කියලා එහෙම හිතලා මාන්නක්කාරකම නැතුව ඉන්න ගොඩක් අයට මේ මාන්නේ එනවා. ඊළඟට ඒ මාන්නේ ඒ දරුවාට හෝ ඒ පුතාට ඒ චූටි දරුවට ඒ තරුණියට නාවත් එයාගේ අම්මා තාත්තට එනවා අපේ දුව ගිය තැන අවුරුදු කුමාරි වෙනවා. රූප සුන්දරී වෙනවා. යම් කිසි තැනක ගිහිල්ලා එයා එක නොවි තුන්වෙනියා හතරවෙනියා වුණොත් අම්මලා තර්ක කරනවා. එහෙම වෙන්නේ කොහමද? විනිශ්චය වැරදීනේ. අපේ දුවනේ ලස්සන. අපේ දුවනේ එක උනේ. දැන් මේ අසවල් තැන එක වුණා, අසවල් තැන එක වුණා. ඇයි මෙතන විතරක් අපේ දුව? එහෙම නොඋනේ. දැන් මොකද? ඒ රූපය ගැන අදි තක්සේරුවක්, අදි මාන්නයක් අධිකව හිතාගෙන ඉන්නවා. දැන් එහෙම අධිකව හිතන් ඉන්න අය කොච්චර අද බනාගෙන නැද්ද? එහෙම අධිකව හිතන් ඉන්න අයට ඈතින් හරි මේ බණ ටික ඇහෙනවනම් ඈතින් හරි ඇහෙනවනම් දැන් කන හරහා හිත මොළය හරහා මේ වචන ටික යනකොට ඔයාට පුතා ඔයා ගැන හැරිලා බලන්න පුළුවන් නේද? ඇත්ත තමයි සායනහස මමත් ඔය වගේ සිහි මුර්ජාවක ඉන්නේ. මමත් ඔය වගේ මුලාවක ඉන්නේ. නේද? මමත් ඔය වාගේ මං ගැන වැරදි මතයක ඉන්නේ. ඒක ඔය මාන්නක්කාරව තමන් ගැන හිතන එක වෙන දෙයක් නෙමෙයි. තමන් තමන්ට කරගන්න පුදුම මාර. දැන් ඔය ඇත්ත කියන්නේ මාර කියලා. තමන් තමන්ට කරගන්න මාරම අවාසිදායක සිතිවිලි සමුදායක්. ක්‍රියාපටිපාටියක් තමයි පුතා ඔය මාන්නක්කාරකම කියලා කෙනෙක්. ඔය මාන්නක්කාරකම තියෙනවා ආමුදුරුවරුන්ටත් තියෙනවා. සමහරට මටත් ඇති මම හිතන් ඉන්නව නෑ කියලා.
මොකද මම ඒකට හේතුත් තව ඉස්සරහට කියන්න. එහෙම මටත් හිතෙන්න හේතු මම තව ඉස්සරහට කියන්න. ඔබටත් හිතෙන්න හේතු මම තවත් ඉස්සරහට පැහැදිලි කරන්න. මොකද දන්නවද? අපි හිතන් හිටියට අපි ළඟ නෑ කියලා අපි උත්සාහ කරනවා මාන්නයක් නැතුව ඉන්න. හැබැයි තියෙන්න පුළුවන්. දැන් සමහර ස්වාමින් වහන්සේලා ළඟ තියෙනවා. දැන් ධර්ම දේශනා කරනවා නම් මාධ්‍යවල බණ කියනවා. දුරකථනට ගන්න බෑ, ඩයරි පිරීලා කෝල් ගන්න බෑ. හාඳුරු නමක් දෙයක් කතා කළත් දැන් මේ ගිහි ඇත්තෝ නෙමෙයි. ස්වාමීන් වහන්සේ නමක් කතා කළත් ඒ ස්වාමීන් වහන්සේටත් ලොකුකම් පෙන්නනවා අර නිකන්. එයා මහා දේශක භාෂක හාඳුරු නමක් කියලා. එයා මහා දේශක ආනන් වහන්සේ නමක් කියලා නිකන් රෙස්පෙක්ට් පෙන්නනවා හාඳුරුවන්ට. අර උපසම්පදා සීලයට වැඩිමහලු කමට ඒ මේ ගුරු ගෞරවයට සලකන්නේ. එයා කල්පනා කරනවා අර අපේ නිකන් අර ජන විහාරේ කතාවක් තියෙනවා. කටුස්සාගේ කරේ රත්තරන් බඳිනවා කියලා නිකන් වැඩක් නැති උන්ට. අර නරියෙක් දවසක් බාල්දියකට වැටිලා තින්ත බාල්දියකට නරිය කල්පනා කරන්නේ කැලේ අමුතු සතෙක් කියලා තමයි. අනිත් සත් Tamanට සලකන්න ඕන කියලා. සිංහ ආදී සත්තු Tamanට සලකන්න ඕන Taman විශේෂ සතෙක් කියලා. අන්තිමට මොකද කරේ? වැහැලා තින්ත හේදුනා. හේදුනාම තමයි දැනගත්තේ තමනුත් වෙනත් සතෙක් නෙමේ අනිත් නරි වාගේම නරියෙක්. කූ කියන්නේ කවුරු හරි කාලා ඉතුරු වෙච්ච කන්නේ. නිර්ලජ්ජී සිවල් ගතිගුණ තියෙන්නේ කියලා තේරුනේ තින්ත හේදුනා. අනේ නිසා ස්වාමීන් වහන්සේලා වේවා, ගිහි ඇත්තෝ වේවා, තනතුරු දරන අය වේවා, දැන් ඔය ගීත ගායනා කරන සමහර ඇත්තෝ, නිවේදනය කරන සමහර ඇත්තෝ, දැන් ඔය සමහර ඇත්තෝ ඉන්නවා. දැන් අපි මේවා කියන්න ඕන පේනවාද? අපිටම මුණ ගැහිලා තියෙනවා. එක්තරා යුගයක අපි සමග මේ සමකාලීනව කටයුතු කරනවා එකට. ටික කලක් ගිහලා අපිට පේනවා ඒ පුද්ගලයා බොහොම ඉදිරියට ප්‍රසිද්ධ වෙලා යනවා කියලා. අපිත් දවසක කතා කරනවා දුරකථනෙන් හරි. ඒ කතා කරනකොට මොකද කරන්නේ? එතකොට කතා කරනකොට ගන්නේ ලේකම් කෙනෙක් දුරකථනේ ගන්න. ඉතින් ඒ ලේකම් කියනවා අපේ මහත්මයා මේ වෙලාවේ මුණ ගැහෙන්න බෑ. ඔහු කාර්යබහුලයි. එතකොට අපි කියනවා පැරණි යාළුවෙක් කතා කරා කියන්නේ. එකට බත්පත ගාපු යාළුවෙක් කතා කරා කියන්න. දැන් ඔහුට කතා කරන්න අවශ්‍යයි කියන්නේ. නෑ දුරකථනයට සම්බන්ධ කරගන්න බෑ. හරි ඔබ කියන්නකෝ මේ පණිවිඩය පැරණි යාළුවෙක් කතා කරා කියලා. මිතුරට කියන්නකෝ. හොඳයි මම කියන්න. ටිකකින් කතා කරලා කියනවා ඔහු කිව්වා පණිවිඩයක් තියෙනවා නම් අහගන්න කිව්වා ස්වාමීන් වහන්සේ කතා කරන්න වෙලාවක් නැහැ කිව්වා කාර්යබහුලයි කියලා කිව්වා. අන්න ඒ වාගේ. ඒ කියන්නේ නැති කාර්යබහුලත්වයක් හදලා තමන් ටිකක් ප්‍රසිද්ධියක් දරනකොට ජනතා ප්‍රසිද්ධියට ආදරයට ලක් වෙනකොට නිකන් ලොකුකමක් ඔලුවට ගන්න නිවේදකවරු, ගායකයෝ, ව්‍යාපාරිකයෝ, හාමුදුරුවරු නාන ප්‍රකාර අය ඉන්නවා පින්නදී මාන්නයෙන් හිතන අය. ඉතින් ඔය හැමදේම පොඩි తాවකාලික දේවල් ටිකක් විතරයි කියලා වැටහිච්ච දාට තමයි ඔබට කම්පා වෙන්න වෙන්නේ. තමන්ගේ ළඟ හිටපු මිනිස්සු දුරස් වෙලා ගිහිල්ලා තමන් නිකන් සෝනක හුදකලා වුණා වාගේ වෙනකොට ළමයින්ට තේරෙන්නේ මාන්නය තමන්ට කොච්චර අසාධාරණයක් කරලා තියෙනවද කියලා. තමන්ට කොච්චර විනාශයක් කරලා තියෙනවද මේ මාන්නය කියලා කියන එක. තමන් කොයිතරම් නිකන් තමන්ගේ ශරීරයේ ඇතුලේ ඉඳගෙන, තමන්ගේ හදවත ඇතුලේ ඉඳගෙන, තමන්ගේ චේතනා අතර සැරිසරමින් ඉඳලා තමන්ව කොයිතරම් කාදමලා භක්ෂණය කරලා, තමන්ව කොයිතරම් අමුයේ විනාශ කරලා, තමන්ගේ හොඳ මනුස්ස ගුණධර්ම කොයිතරම් පින්වත්නි අපහසුතාවයට පත් කරලා නැත්නම් විනාශ කරලා නැති කරලා තියෙනවද? තමන් කොයිතරම් අපහසුතාවයට පත් කරලා තියෙනවද කියලා තමන්ට තේරෙන කලක් ගත වෙනවා. සමහරට මැරෙනකන් නොතේරෙන්නත් පුළුවන්. මාන්නෙන්ම මැරිලා යන්නත් පුළුවන්. මාන්නෙන් අධික මාන්නෙන් මැරිලා වැළලුවම සමහරලාට වලලපු තැන තනකොළ ගහක් ඇදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරම් මලමිනියෙත් ශරීරේ පුරා මාන්නේ. මාන්නක්කාරකම්, ලොකුකම. ඉතින් ඔය මම ආයි කාරණා කීපයක් කියන මේ හොඳට පින්වත්නි ගුණ ධර්මයෙන්ම මාන්නෙන් දුර වෙලාම ඉන්න ඕන කණ්ඩායමක් තමයි මේ හාමුදුරුවෝ. ඉතින් ගිහි ඔය ඇත්තොන්ට නෙමෙයි
අනේ අපිටත් දැනිලා තියෙනවා පින්වත්නි සමහර ස්වාමීන් වහන්සේලා අධික මාන්නක්කාරයි කියලා. ඔය ඇත්තොන්ටනේ අපිටත් දැනිලා තියෙනවා. ඇයි මේ පාංශුකුල චීවරේ දරලා අනුන්ගේ දානේ වළඳලා සසර කෙටි කරගන්න ඉන්න අපි ඇයි එච්චර මාන්නක්කාර වෙන්නේ? ඒකට හේතු මම කියන්නම්. මාන්නය අඩු වැඩි වශයෙන් අපි කාගෙත් ළඟ තියෙන්න පුළුවන්, මගේ ළඟත් තියෙන්න පුළුවන්. මට නොපෙනෙන මාන්නයක් මං ළඟ තියෙන්න පුළුවන්. ඔබට නොපෙනෙන මාන්නයක් ඔබ ළඟ තියෙන්න පුළුවන්. ඒක සමහරලාට කෙනෙක්ගේ සීමා මේ මාන්නයට සීමා සහිත මාන්නයක් කියලා එකක් නැහැ. නමුත් දරාගත නොහැකි මහා පුදුමාකාර මාන්නක්කාරකම් තියෙන අය අතරේ අනිත් කෙනෙකුට බාධාවක් නැති තරමට සුළුවෙන් පිහිටලා තියෙන මාන්න. මොකද මාන්නේ මම මේක මෙතනම කියන්නම්. මොකද රහත් වෙනකම් මාන්නේ නැති වෙන්නේ නැහැ. ඒකට හේතු මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. පින්වත්නි, රහත් වෙනකම් මාන්නය අපි ළඟ තියෙනවා. එහෙනම් අපි රහත් වෙලා නැත්නම් මම මේ බණ කියන මම රහත් වෙලා නැත්තම් පින්වත්නි මාන්නය තියෙනවා. සෝවාන් වෙලා නම්, සකු르දාගාමි වෙලා නම්, අනාගාමි වෙලා නම් ටික මේක අඩුවක් වෙන්න පුළුවන්. සය වෙන්න පුළුවන්. සෝවාන් වෙලත් මාන්නය තියෙනවා, සකු르දාගාමි වෙලත් මාන්නය තියෙනවා, අනාගාමි වෙලත් මාන්නය තියෙනවා. සුළු වශයෙන්. හැබැයි රහත් වුණාම මාන්නේ නැති වෙනවා. එහෙනම් එතනින් මෙහා ඉන්න අපි කාගෙත් ළඟ සුළු වශයෙන් හරි මේ මාන්නය නැමැති වල් තෘණසාක අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. ඒක අපි ස්වයංව අධ්‍යයනය කරලා ස්වයංම හිතන්න ඕන මේ කුණු වෙන ශරීරයේ අපි ඇයි කාටවත් මාන්නක්කාරකම් පෙන්නන්නේ? ඇයි අපි කවුරුවත් පහත් කරන්නේ? ඇයි අපි කවුරුවත් හෙලා දකින්නේ? ඇයි අපි ඒ වගේ උඩඟු ගමින් මාන්නක්කාරකමින් හිතන්නේ කියලා අපි ස්වයංව අධ්‍යයනය කරන්න ඕන. එහෙම සිතවිල්ලක් එනකොට ස්වයංව ඒක යටපත් කරන්න ඕන, ඒක පාලනය කරන්න ඕන. අන්න එහෙමයි පින්වත්නි බුද්ධිමත්ව තමන් දිහා දකින්න ඕන. බුද්ධිමත්ව තමන්ගේ හිත දිහා දකින්න ඕන. දැන් මේ බණ ටික ආගන්න ඕන හොඳට. දූලා පුතාලා අම්මලා තාත්තලා දැන් බලන්න ඔය ඇත්තන්ගේ ගෙවල් වල ආච්චි සීයා නැන්දා මාමා ඔය බනහන් ඉන්න ඔය ඇත්තන්ගේ ගෙවල් වල නැත්නම් ඔය ඇතෝ දන්න ගෙවල් වල මේ බඳු චරිත කොච්චර ඇද්ද? ඒ බඳු චරිත නිසා ඔය ඇතෝ කොච්චර පීඩාවට ලක් වෙලා ඇද්ද? හොඳ ගුණ ධර්ම තියෙන නිවසක් ඇතුලේ එක මාන්නක්කාරයෙක් ඉන්න. සමහරට දුව මාන්නක්කාරයි, පුතා මාන්නක්කාරයි. යා නිකන් රෙස්පෙක්ට් එකට ආවට ගියාට කෑම කන්නේ නැහැ. ආවට ගියාට රෙදි පොරවන්නේ, රෙදි අඳින්නේ. ඒ කියන්නේ පිළිවෙල පිරිසිදුකම නෙමෙයි. එයා මාන්නක්කාරයි. සමහර අම්මලා කියන්නේ එයා අනිත් ළමයි වගේ නෙමෙයි. එයා නිකන් වෙනම ලෙවල් එකක ඉන්නේ. එයා වෙනම කෑම බලාපොරොත්තු වෙන්නේ. එයා වෙනම සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ. එයා සහෝදරය වුණත් පහත් කරලා හිතනවා. තමන්ගේ සහෝදරය වුණත්. එහෙම ගෙවල් තියෙනවා. සමහර බිරින්දෑවරු ඉන්නවා එහෙම තමන්ගේ ස්වාමි පුරුෂයා පහත් කරලා හිතන සාමි පුරුෂයෝ ඉන්නවා. නිතරම බිරිඳ පහත් කරලා ගියා. නිතරම කට ඇරියම කියනවා ඔබලා අර අසවල් පරම්පරාවේ අපෝ ඔය පරම්පරාවම ඔය වාගේ. ඔය ගෙවල් වලින් අපි දන්නවා නම් කසාද යන්නේ බලු පැටියෙක් ගේන්නේ. දැන් ඔබේ බිරිඳ ඔබත් එක්ක ඇවිල්ලා රෙදි හොදලා දෙනවා, කන්න විරයල් දෙනවා, දරුවෝ හදනවා, ඒ දරුවෝ පෝෂණය කරනවා, ඔබේ අම්මා තාත්තට බලනවා, ඔබේ කුල ප්‍රවේණි වලට බලනවා, දහසක් සුමක් කරන ගමන් පොඩ්ඩ වැරදුණු ගමන් කියනවා අපිට තමයි අප්පා ගෑනු ලැබුණ. හොද්දක් බතක් වියා ගන්න බෑ, රෙද්දක් හොද ගන්න බෑ. අපි දන්නවා නම් ඔය ගෙවල් වලින් ගෑණියක් නෙමෙයි බලු පැටියෙක් ගේන්නේ. සමහර කාන්තාව කියන ඔය වගේ මට නිතරම අම්මා කියනවා ඔය වගේ ගෙවල් වලින් පිරිමි ගන්නවාද කියලා. පිරිමි නෙමෙයි බල්ලෙක් කපුටෙක්වත් අපේ ගෙවල් වලට වැද්ද ගන්න. අපි එහෙම පරම්පරා, අපි එහෙම පවුල් නේ. එහෙම කියන ඔය මහත්තුරුන්ට ස්වාමි පුරුෂයන්ට ඇහිලා ඇති ඔය තාත්තලාට බිරින්දෑවරු කියනවා. මම මේ මිනිහෙකුට අහුවෙලා කරගත්තු කරුමයක් අපේ අම්මලා කතා කරලා තිබුණා ඊට වඩා උසස් පවුලකට මං ඒ ගමන නොගියා. මම මේ මිනිස්සෙක් ආවා කියලා ඒ ආපු ගමන ගැන ජීවිතේම පසුතැවෙනවා. පව්කාරයෙක් එක්ක ඇවිල්ලා, බේබද්දෙක් එක්ක ඇවිල්ලා, සල්ලාලෙක් එක්ක ඇවිල්ලා, කුපාඩි ගතිගුණ තියෙන කෙනෙක් එක්ක ඇවිල්ලා නම් කමන්නේ එහෙම කල්පනා කළාට. මට මීට වඩා සිල්වත් මිනිස්සෙක් එක්ක ජීවිතය ගත කරන්න තිබ්බා, සිල්වත් කාන්තාවක් එක්ක ජීවිතය ගත කරන්න තිබ්බා. හැබැයි ඔබ පෝෂණය කරන ගමන් ඒ මිනිස්සයාටත් පුළුවන් විදියට සමාට දර කපාගෙනලා ඔය ඇත්තෝ සිටු පවුල් වල වුණා කියලා
ඒ මනුස්සයා දර කපන් ඇවිල්ලා දරුවෝ ටිකයි බිරිඳයි පුළුවන් විදිහට පෝෂණය කරලා වී මෝල් වල වී කොටාගෙන ඇවිල්ලා වැලි ගොඩ දාගෙන ඇවිල්ලා පවක් නොකර කොහොම හරි දෑත දෙපැයෙන් දරු පවුල ආරක්ෂා කරනකොට බිරිඳ උදේ හවස කියනවා නම් මීට වඩා කාලේ ඇඳලා ඉන්න අම්මලා කතා කරපුවා කෙනත් එක යන්න තිබ්බා. අපි ගෙවල් වල තුන් වේල හොඳට කාලා හොඳට ඇඳලා හිටියා කියලා ඔහොම කවුරු හරි ගෙදර දෙන්නගෙන් එක්කෙනෙක් ඔය කතා කියනවා නම් අනිත් කෙනා ජීවිත කාලෙම වේදනා බරිතව ඉන්නව නේද අප්පච්චි? එයා ජීවිත කාලෙම කල්පනා කරනව නේද? වේදනා බරිතව අනේ මම නිකන් වැරද්දක් කළා වගේ, වැරදිකාරයෙක් වගේ මං එයා නිතරම උත්සාහ කරනවා අර අනිත් කෙනා චෝදනා නගනේ චෝදනා නොවී තියන්න. කුලවත් වෙන්න, ධනවත් වෙන්න. අන්න එතකොට තමයි බල්ලෝ මල්ල හරි සල්ලි ගේන්න ගෙදර. ඇයි බිරිඳ නිතරම තමන් පහත් කරනවා. තමන්ගේ තාත්තට තියෙන සල්ලි තමන් ගෙදරදි කාපු බීපුවා ගැන කිය. අර දුප්පත් හම්බ කරලා ගෙනත් දෙන ස්වාමි පුරුෂයා හෙලා දකින්නවා. ඒකෝ ස්වාමි පුරුෂයා බිරිඳව හෙලා දකින්නවා. එතකොට බිරිඳ නිතරම ඒවයින් කම්පා සාගතව ඉන්නවා. ඉතින් බිරිඳවරුත් මතක තියාගන්න. පිරිසිදු කමට ගිහි ගෙවල් වල ඔය ඇත්තෝ ජීවත් වෙනකොට ලස්සනට సౌందర్యාත්මකව ස්වාමි පුරුෂයාගේ හිත දිනා ගන්න පුළුවන් විදියට පිළිවෙලට ඉතින් ඊළඟට කටවල් එහෙම ටිකක් පරිස්සම් කරගෙන අම්මා අවශ්‍ය දේ කතා කරලා අනවශ්‍ය දේ කතා නොකර පොඩි සංයමයක් සංවරකමක් ඇතුව තමන්ගේ ස්වාමි පුරුෂයා වුණත් නිතරම කියෝලා ඔය ඇත්තන්ගේ වදන් අහන්න බැරි කරන තත්ත්වයට එපා කරන තත්ත්වයට අප්පිරියා වෙන්න එපා. මහත්තයා ළඟවත් අප්පිරියා වෙන්න එපා. බිරිඳ ළඟවත් අප්පිරියා වෙන්න එපා. මගේ මහත්තයානේ මට රණ්ඩු වෙන්නයි මට කියවන්නයි ඔක්කොටම ඉන්නේ මහත්තයානේ කියලා එහෙම හිතන්නත් එපා. අඬන්ට hina වෙන්න ඇත්ත තමයි. හැබැයි ඒත් මනුස්ස ජීවිතයක්. ඒත් මිනිස්සෙක්. ඒ හදවතේ රුචි අරුචිකම් විවිධාකාරයි ගලපන්න හැදුවට සමාට කියෝනවට කැමති නෑ කන් ගොඩ වෙලා කියලා කියයි. ඒ බිරිඳ කැමති නෑ කියෝනවට. ඒ ස්වාමි පුරුෂයා කැමති නෑ කියෝනවට. එයා කැමති ප්‍රමාණයට කතා කරලා හැමදේම හැම වෙලාවෙම කච ගන්න නැතුව අම්මා කතා කරන්න එක වෙලාවක් තියාගන්න. ගොඩක් දේවල් එකතු කරලා එක වෙලාවකදී මෙන්න මේ ප්‍රශ්නෙට අපි මොකද කරන්නේ මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා හැම වෙලාවෙම තොරතෝංචියක් නැතු මුළු දවසෙම කතා කරනවට වඩා හොඳයි එක්තරා තැනකදී නතර වෙලා කතා කරගන්න එක. සාකච්ඡා කරන එක. ඔන්නෝව මතක තියාගන්නවා. දැන් පින්වත්නි දෙවියෝ ප්‍රිය කරන්නේ නැහැ කියලා මම කියවනේ මුලින්ම. මේ මාන්නක්කාරකම තියෙනවා නම් මාන්නක්කාර පුද්ගලයාට දෙවියන්ගේ ඒ තරම් ප්‍රියත්වයක් නැහැ. දෙවියෝ ප්‍රාර්ථනා කරනවලු දෙවියෝ කියනවලු පින්වත් දෙවියෝ බලාපොරොත්තු වෙනවලු මිනිස්සුන්ගෙන් කාරණා හතරක්. පළවෙනි කාරණාව යස්ස ඉන්ද්‍රියානි. මොකද්ද? මිනිස්සුන්ගෙන් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා දෙවියෝ ඉන්ද්‍රිය සංවරය. දෙවියෝ බලාපොරොත්තු වෙනවා මිනිස්සු ඉන්ද්‍රිය සංවර කරගනී කියලා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේවා පසින්දුරන් සංවර කරගෙන ජීවත් වෙන මිනිස්සු ලැබේවා, දකින්න ලැබේවා. අනේ සාදු සාදු ඒ බඳු මිනිස්සු කියලා දෙවියෝ ප්‍රාර්ථනා කරනවා. දැන් බලන්න ඔබේ ඇස සංවරයිද? ඔබේ කන සංවරයිද? ඉතින් මේ මාන්නක්කාරකම කියනකොට මේ පසිදුරන් හරහා මේ මාන්නය ජනිත කරවා ගන්නවා. මේවායේ තිබෙන තියුණු බව, මේවායේ තිබෙන ලස්සන, ඊළඟට මේවායින් දක්වන ශිල්ප, හැකියාවන් මේවා මතත් පින්වත්නි සමහර ඇත්තෝ මේ පසිඳුරන් මතත් පින්වත්නි මාන්නක්කාරකමින් යුක්ත වෙන. ඉතින් දෙයියෝ කියනවලු ප්‍රාර්ථනා කරනවලු ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ කියලා. ඊළඟ එක තමයි පින්වත්නි ප්‍රහීන මානය. ප්‍රහීන කරන ලද මානය, නැති කරන මානය තියෙන පුද්ගලයා අගය කරනවා සහ දෙවියෝ ප්‍රාර්ථනා කරනවා. අන්න දෙවෙනි කාරණාව තමයි පහීන මානස්ස කියලා කිව්වේ. පහීන මානස්ස. දෙවියෝ ප්‍රාර්ථනා කරනවා ප්‍රහීන කරන ලද මාන්නය. ඔන්න දෙවෙනි කාරණාව. ඊළඟට කෙලෙස් නැති, සසර බැඳීම් නැති, එහෙම නැත්නම් කෙලෙස් තවන වීරිය වඩන අයව දකින්න ලැබේවා, ඒ ගැන අහන්න ලැබේවා කියලා තුන්වෙනි කාරණාව විදිහට දෙවියෝ ප්‍රාර්ථනා කරනවා. ඔන්න පළවෙනි කාරණාව ඉන්ද්‍රිය සංවරය දෙවියෝ ප්‍රිය කරනවා. මාන්නය දුරු කරපු කෙනා දෙවියෝ ප්‍රිය කරනවා.
කෙලෙස් දුරු කරන කෙනා දෙවියෝ ප්‍රිය කරනවා. ඒ කෙලෙස් දුරු කරන්නට වීරියවන්ත වෙන කෙනා දෙවියෝ ප්‍රිය කරනවා. ඊළඟට අටලෝ දහමට කම්පා නොවෙන යම් මිනිස්සෙක් ඉන්නවනම් අටලෝ දහමට කම්පා නොවෙන යම් මිනිස්සෙක් ඉන්නවනම් අන්න ඒ මිනිස්සයා පින්වත්නි දෙවියන් ප්‍රිය කරනවලු. අන්න දැන් ඔබට අම්මා පුතා දෙවියන්ට කැමති මිනිස්සෙක් වෙන්න පුළුවන්. දෙවියෝ ප්‍රිය කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. දෙවියෝ ප්‍රිය කරන මිනිස්සෙක් වෙනකොට දෙවියෝ ගැන කියනකොට මාන්නය ගැන කියනකොට තව කාරණාවක් මට සිහිපත් වෙනවා. සමහර ඇත්තෝ මාන්නෙන් ඉන්නවා Tamanට දෙවියෝ ආරුඩ වෙනවා කියලා. දේව ආරුඩයක් තියෙනවා කියලාත් මාන්නෙන් ඉන්නවා. අනිත් අයට දේව ආරුඩයක් නැහැ මට දේව ආරුඩයක් තියෙනවා. දෙවියෝ මන් ළඟට එනවා දෙවියෝ මාත් එක්ක කතා කරනවා කියලා එහෙම මාන්නක්කාරකම් තියෙන අයත් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ සමහර උගත් ශිල්ප නිසා මාන්නක්කාරකම් සමහරට දුනු විදින්න ගල් කැට විදින්න විවිධ ක්‍රීඩා දඩයම් කරන්න හිතන්නකෝ දැන් මාළු කපන්න ඒ කියන්නේ මාළු කැපීමට වේගවත් මාළු කපන්න දක්ෂ කෙනෙක් ඉන්නවා. එයා ඒ ලොකු මාන්නක්කාරකමින් ඉන්නවා. මොකද සනික කාලයක් ඇතුළත මාළු පෙති ගහන්න පුළුවන් මට. එයා දන්නේ ඒකේ ආදීනවය. එයා දන්නේ ඒකේ විපාකය. එයා ඊළඟට සත්තු දඩයම් කිරීමේ දක්ෂ කෙනෙක් ඉන්නවා. කුරුල්ලන් නැල්ලීමේ දක්ෂ. එයා මාන්නක්කාරකමින් ඉන්නවා. කුරුල්ලෝ අල්ලනවා නම් අසවලා. ඔහුගේ අතින් මිදිලා යන්නේ නැහැ. එයා දන්නේ පව්කාරකමකට ලැබුණු මේ හැකියාවෙන් Taman කොච්චර පව් කරගන්නවද කියලා. අන්න ඒ වගේ සමහර දේවල් වලත් මාන්නක්කාරකම් ගැබ්බෙලා තියෙනවා. ඉතින් මේ බණ අහගෙන ඉන්න ඔය ඇත්තෝ අතරේ දැන් දුව පුතා අම්මා තාත්තා මූණ බැලෙනවා ඇති ඔය ඇත්තන්ට. ඔය ඇත්තෝ පින්වත්නි සොයම් පාපොච්චාරණයක් කරගන්න ජීවිතය ගැන. සොයම් විනයක් හදාගන්න ඒ තුලින්. ඔය ඇත්තෝ අද මේ බණේ ඉඳලා හැදිලා කියන්න සායනාස ඇත්ත තමයි. මං ළඟත් ඕ ටික තිබුණා. ඔබ වහන්සේගේ බණ ඇහුවට පස්සේ මං හදාගත්ත සායනාස. මං කල්පනා කළා හරි අමාරුයි සායනාස මේ හිතට ඇතුල් වෙලා තියෙන මාන්නක්කාර සිතුවිල්ල යටපත් කරන්න හරි අමාරුයි. මං අමාරුවෙන් සායනාස සමානාත්මතාවය පුරුදු කළා. ත්‍යාගශීලී බව පුරුදු කළා. මාන්නය දුරු කළා ස්වාමීන් වහන්සේ. සමානව හිතන අන්‍යයන් පහත් නොකරන අන්‍යයන් හෙලා නොදකින අන්නන් කුල මල ಜಾති ભેද වශයෙන් නම් ගොත් වශයෙන් පහතට හෙලන දැන් ඔය පන්සල් උනත් හදාගෙන තියෙනවා සමහරට කුල මල වශයෙන් මේ අය යන්නේ මේ කුලේ අය යන්නේ මේ පන්සලට මේ කට්ටිය යන්නේ මේ පන්සලට ඔහොම නිකන් ඔහුව හදාගෙන තියෙනවා සමහරලාට අපිට හිතෙනවා මේවා බන වුණාම බනම විතරද කියලා අහන කෙනෙක් නැද්ද පිරිපදින කෙනෙක් නැද්ද කියලාත් වෙලාවකට හිතෙනවා අපිට වන්දි මේ හොඳ ගුණ ධර්ම එතකොට වෙලාවකට හිතෙනවා එහෙනම් දෙයියෝ ප්‍රිය කරන අය කොහෙවත් නැද්ද කියලාත් අපිට හිතෙනවා ඇයි තියෙන මාන්නක්කාරකම් වංශේ කබල් ගන්න ඇති කුල ප්‍රවේණි නිසා උඩඟුකම් ඉදිමුණුකම් දැක්කම එහෙම ඉදිමිලා ඉන්න ඇති දැක්කාම වෙලාවකට හිතෙනවා කොහෙද මේ බනහන අය ඉන්නේ කවුද බනහන්නේ දෙවියෝ ප්‍රිය කරන අය කොහෙවත් නැද්ද දෙවියන් සතුටු කරන්න නම් පින්වත්නි මාන්නය දුරු කරන්න කියලා කියනවා. ඉතින් ඔන්න ඔය කාරණා අටලෝ දහමට කම්පා නොවෙනවන. යම්කිසි කෙනෙක් අම්මා අටලෝ දහමට කම්පා නොවෙනවා නම් අන්නේ කෙනාට දෙවියෝන්ගේ ඇල්ම බැල්ම තියෙනවා දෙවියන්ගේ ප්‍රියත්වය තියෙනවා කියලා කියනවා. දැන් ওই කාරණා ටික ඔය ඇත්තෝ ළඟ තියෙනවද කියලා හැරිලා බලන්න දුරු කළාද කියලා වඩා ගත්තද කියලා ඔය ඇත්තෝ හැරිලා බලන්න පින්වත්නි. රහත් වෙන්න ඕනේ මාන්නය දුරු වෙන්න මම මොලිනුත් දේශනා කළා. මේක සියුම් ක්ලේශයක් කියලා තමන්ගේ ශරීරයේ ඇතුළෙම තියාගෙන ශරීරයේ ඇතුළෙම තියන් අපිට මහා විනාශයක් කරන මේක නිකන් අර මම මුලින් උපමා කළේ හරියට රේසර් තලයකින් කපනවා වගේ. තමන්ගේ ශරීරයේ ඇතුළට වෙලාම ඉඳගෙන අපිවම කාදමනවා. අපිවම භක්ෂණය කරනවා. සසරට බැඳලා තියෙනවා. සංසාරයේ ගිනියම් කරනවා. ඔය දස සංයෝජන බැඳීම් වලින් පින්වත්නි පළමුවෙනි සංයෝජන බැඳීම් නැති කරාට පස්සේ සෝවාන් පළවෙනි තුන නැති කරාම සෝවාන් වෙනවා. ඉතින් මේ පළවෙනි ටික නැති කරාට පස්සේ ඒත් නැති වෙන්නේ නැහැ. පළවෙනි සංයෝජන තුන නැති කරාය කියලා පින්වත්නි ඒත් මාන්නේ නැති වෙන්නේ නැහැ. ඊළඟට කාමරාග පටික දෙක නැති කරාය කියලා
අනාගාමි සෝවාන් සකෘදාගාමි වුණාය කියලා. එහෙම නැත්නම් අනාගාමී වුණාය කියලා. ඒ කියන්නේ කාමරාග පටික දෙක සම්පූර්ණ නැත්තරම නැති වුණාය කියලා අනාගාමී වුණාය කියලා. ඒත් නැති වෙන්නේ නැහැ. සකෘදාගාමි කාමරාග පටික දෙක තදංග කියන්නේ යම්කිසි ප්‍රමාණයකට තුනී කළාය කියලා ඒත් පින්වත්නි මාන්නේ නැති වෙන්නේ නැහැ. එයා ළඟත් මාන්නය තියෙනවා. එහෙනම් පින්වත්නි මුල සංයෝජන පහ නෙමේ අග සංයෝජන පහත් නැති කළාම නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග විතරක් නෙමේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා මෙන්න මේ ටික ඔක්කොම නැති කරාට පස්සේ තමයි පුතා එයාගේ ළඟින් සම්පූර්ණ මාන්නය දුරු වෙලාම යන්නේ. එතකම් මාන්නය අඩු වැඩි වශයෙන් තියෙනවා. සිවුම්ම තියෙන අයත් ඉන්නවා. සමහරලාට මහරහත් උතුමන් ළඟ මේ මහරහත් උතුමන් ළඟ මාන්නේ නැහැ. නමුත් ඔය මාර්ගඵලලාභීන් ළඟත් තියෙන්න පුළුවන් කියනවානේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ මාර්ගඵල ළඟත් මාන්නේ සුළු වශයෙන් තියෙනවා. ඒ වගේ අය ඒ වගේ මාන්නයක් මේ අපේ සමාජ ජීවත් වෙන සමහර මිනිස්සු ළඟ අර මාර්ගඵල නොලැබුවටත් අඩු මාන්නයක්. ඒ කියන්නේ අතිම ඊටාම කුඩා මාන්නයක්. ප්‍රබල මාන්නයක් නෙමෙයි තියෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඔයත් කල්පනාවට ගන්න ඕන කාරණාවක් තියෙනවා. රහත් වෙනකන් පින්වත්නි මාන්නය ඔබේ හදවතේ තියෙනවා. ඔබේ සිතිවිලි අතර තියෙනවා. එහෙනම් මාන්නය දුරු කරගන්න ඔය ඇත්තන්ට යම්කිසි ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් අවබෝධයක් මාන්නයෙන් වෙන හානියක් තියාගන්නට ඕන පින්වත්නි මාන්නයට පොඩි බයක් තියාගන්න ඕන. මාන්නයට පොඩි බයක් තියාගන්න ඕන. මාන්නය මගේ හිතට එන්න එපා. මාන්නය මගේ හිතට ආවොත් මාන්නය නිසා තමන් වෙනසෙනවා. තමන්ට හතුරෙක් වගේ මාන්නය පින්වත්නි මාන්නක්කාරකම දරුණු හතුරෙක්. මාන්නක්කාරකම නිසා තමන්ට නරකනාම කැතනාම ඊළඟට තමන්ගේ ලෝභය වැඩි වෙනවා. කුණුකම වැඩි වෙනවා. ලෝභය වැඩි වෙනවා. තණ්හාධිකකම වැඩි වෙනවා මාන්නය නිසා. මාන්නෙත් කියනවානේ පින්වත්නි සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා ඔහොම කියනවානේ නේද? සෙය්‍යමාන සදිසමාන හීනමාන. සෙය්‍යමාන කියන්නේ පින්වත්නි අපිට වඩා උසස් කියලා. දැන් සීලයෙන් උනත් හිතනවා එයාලා ළඟ ඉතින් මේ කියන්නේ ගුණවත්ව කල්පනා කරාට ගැටලුවක් නැහැ. එයාලා ළඟ සිල් වැඩි. අපි ළඟ නැහැනේ සිල්. එහෙම. ඊළඟට ඒක නිකන් හිතනවා මාන්නේ හිතනවා. ඒක අර ගුණවත්ව යහපත්ව සිටීම නෙමෙයි මාන්නෙන් හිතනවා. සමහර ධානය අරවා මේවා අනිකුත් දේවල් අනිත් අයත් එක්ක සංසන්දනය කළා තමන් පහත් කරලා හිතනවා. සදිසමාන හිතනවා. ඊළඟට සමහර අවස්ථාවල පින්වත්නි හීනමාන්නෙන් හිතනවා. මේ තමන් මේ අනිත් අය තමන් උසස් කළා අනිත් අය පහත් කරලා හිතනවා. සමානයි කියලා හිතනවා. අනිත් අයයි තමනුයි සමානයි කියලා හිතනවා. දැන් සම කොසල් රජතුමා ගාව හිමත් වෙන බුදුහාඳුරුත් එක්ක සමාන වෙන්නේ. ශාක්‍ය වංශිකයොත් එක්ක සමාන වෙන්න උත්සාහ කරානේ කොසල් රජතුමා. අන්න ඒ වාගේ පින්වත්නි. ඉතින් එතකොට මෙන්න මේ සෙය්‍යමාන සදිසමාන හීනමාන ගැන කල්පනාවක් ඇති කරගෙන පින්වත්නි ඔයත් මාන්නේ නැති කරන්නට ඕනේ. මාන්නක්කාර ඥාති ගැන කල්පනා කරන්න. මාන්නක්කාර පරම්පරා නම්බු පිස්සුව තියෙන අය නේද? දැන් ඔය කතා පොතක් එහෙමත් තියෙනවා නම්බු පිස්සුව කියලා නේද? එතකොට පින්වත්නි මේ නම්බුව දැන් ඔය සමහර අය කතා කරනකොට මේ රටවල් ගැන රටවල් වල ඉන්න දූලා ගැන මං ඇමරිකාවේ ඉන්න කාලේ මං ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ නැත්නම් රට නොගියත් නිකම් බොරුවට කියනවා මං ඒ කාලේ රට ගිහිල්ලා හිටියේ විදේශගත වෙලා හිටියේ විදේශ රටක හිටියේ විදේශක හිටියේ කියලා අන්න එහෙම කියනවා. ඒවා කියන්නේ මොකටද? නිකන් තමනුත් රටවල් වල යනවා. තමන්ටත් රටවල් තියෙනවා. තමන්ගේ ඥාතිත් රටවල් වල ඉන්නවා. අන්න ඒ වගේ නිකන් තමන්ව මතු කරලා නිකන් තමන් ප්‍රධාන පෙළේට පෙන්නන්න. එහෙම දේවල් දැන් ඔය ඕන තරම් ඇති නිකන් වංශේ කබල් ගන්න ඔය බණ අහගෙන ඉන්න ගෙවල් නේද? යාළුවෝ ඔය විදේශ රටවල් වල ඔය අතට හම්බෙච්ච යාළුවෝ ඕන තරම් ඇති. මේ ළඟදී එක හාඳුරු නමක් කියනවානේ. එක නෝන කෙනෙක් ඔය මැද පෙරදිග රටක ගිහිල්ලා ඇහුවලු මේ ඇවිල්ලා මේ සායනාංශ දැවලු සායනාංශ දානෙට අර කටු තියෙන ගෙඩි ගෙනල්ලා පූජා කරන්නද සායනාංශ කියලා. කටු තියෙන ගෙඩි මොනවද බලන්න මේ කොස් ගෙඩි. ඒ කියන්නේ මේ රට ගිය ඩිංගට කොස් අමතක වෙලා. බඩපරලා බැලුවොත් කොස් මදුළු පිටින් තියෙනවා කාපුවා. මුරුංගා තියෙනවා කාපුවා.
හැබැයි ඉතින් කොස් අමතක වෙලා එහෙම ඉන්නවනේ සමහර අය. අර දුප්පත් ගෙදරින් ආවාය කියන අමතක වෙන, මුල අමතක වෙන, අම්මා තාත්තා අමතක වෙන මාන්නයෙන් දැන් අර ලොකු තැන්ට ගියාම අම්මලා හරියන්නේ නැහැ. යාලා දුප්පත් වැඩි. ඥාති ගැලපෙන සමහර අය ඉන්නවනේ. මේ ඥාති අයින් කරපුවා ඇති අද මේ බණ අහගෙන. ඒ බඳු ඥාතින්ගේ ඥාති මේ බණ අහගෙන ඇති. ඥාති අයින් කරලා තියෙන. මොකද ඥාති ගැලපෙන්නේ නැහැ තත්ත්වෙට. ගැලපෙන්නේ නැහැ කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පින්වතුනි. පෞකාර ඥාතීන් නම් ඈත් කරාට කමන්නේ. මොකද මස් මරන්නෝ, දුසිරිත් කරන්නෝ, දුරාචාර කරන්නෝ, සොරකම් කරන්නෝ නම් ඥාති ඒ ඥාතීන්ගෙන් ඈත් වෙලා ඔයත් සිල්වත් ගමනක් යන්න. හැබැයි ඥාති දුප්පත් නිසා, ඥාතීන්ට ඇඳුම් නැති නිසා, ඥාතීන්ට ආහාර නැති නිසා, ඥාතීන්ට වාහන නැති නිසා, ගෙවල් නැති නිසා, ඒ ඥාතීන්ගේ දරුවෝ ලොකු ඉස්කෝල වලට නොයන නිසා ඈත් කරනවා නම් ඒක වැරදි. ඒක මාන්නය. ඒක පුහු. ඒක පුස්ස බින්දා වාගේ. ඒ පුහු ගතිගුණ. ඔන්නෝවා තමයි හදා ගන්න ඕන පිනවත්. ඉතින් සමහර අය ආශ්‍රයයට යන්නේ අර අවංකභාවයෙන් දුප්පත් ඥාති, දුප්පත් අම්මා, දුප්පත් නංගි. දැන් සමහර අය සහෝදරයෝ ඇතෑරලා තියෙනවා. ඥාති නෙමෙයි සහෝදරයෝ ඇතෑරලා තියෙනවා. ඒ මොකද සහෝදරයෝ අර තමන්ගේ තත්ත්වයට හරියන්නේ නැහැ කියලා. සමහර පවුල් වල ඉන්නවනේ එක සහෝදරයෙකුට හොඳ වාහන V8 තියෙනවා. හොඳ කෝටි ගණන් වල වාහන තියෙනවා. හොඳ එයා කසාද බැඳ පැත්තේ ඒ බිරිඳගේ පැත්තේ හොඳ සල්ලි. එතකොට දැන් එයාගේ නංගි ඉන්නවා. නංගි බොහොම දුප්පත්. අයියා නංගිගේ ගෙදර එන්නේ නැහැ. මොකද නංගිලා දුප්පත්. අයියාගේ වාහනේ ඉඩමට දාන්න බෑ. යට වදිනවා. ඒ ගෙදර ඇඳන් වල අයියට බුදිය ගන්න බෑ. අයියාගේ ළමයින්ට නිදා ගන්න බෑ. ඒ කැසිකිලි වැසිකිලි පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ ගෙවල් වල තියෙන පිඟන් කෝප් වල කන්න බොන්න බෑ. ආවම නිින්ද යන්නේ නැහැ. ඒ මොකද මේ දුප්පත් පැලෙන්න තමයි ඒ අයියා ගියේ කරලියට. හැබැයි දැන් මාන්නයක් ඔලුවට ගැව්වා. බිරිඳගෙන් ආපු ධනය නිසා හෝ තමන් හම්බ කරගත්ත ධනය නිසා මාන්නයක් පොඩි ආව ඔලුවට. පොඩි එකක් නෙමෙයි ඒක. මහා ප්‍රබල නිකන් මහා අකුණු සරක් වගේ. නංගි දැන් අයින් කරලා තියෙන්නේ අයියා. අයියා යන්නේ නංගිගේ පැත්ත පලාතේ. සමහරට නංගිට මාන්නයක් එනවා දැන් එහෙම. අයියා ළඟ අයියට මුදල් ලැබුණට අයියා හොඳ ගුණවත්. අයියා කල්පනා කරනවා නේ නංගි එන්නේ නෑනේ මේ පැත්තේ. ආවනම් මේ මොන හරි දෙන්න තිබ්බා. නංගි කල්පනා කරනවා. අයියා දැන් ලොක්ෙක් නේ ලොකු. අපි යන්නේ ඔය ලොක්කන්ගේ ගෙවල් වල ඉඳුල් කන්න. අපි යන්නේ ඔය ඇඳපු ඇඳුම් අරන් එන්න. අපි යන්නේ යටත් වෙනා නේ මෙන්න අපි නා මගේ මිනිස්සයා හිඟා කාලා හරි මට ගෙනත් දෙනවා. මං එව්ව ටික කාලා ඉන්නවා. සමහරට ගෙදර සායම් පුරුෂයාත් කියනවා. තමුසේම නම් යන්න එපා අයියා ළඟ වැඳ වැටෙන්න. ඉල්ලන්න යන්න එපා අයියා ළඟ. වැඳ වැටෙන්න යන්න එපා අයියා ළඟ. අයියා ළඟ ඩිංගක් වැඳ වැටුණා මොකද අයියානේ තමන්ගේ වැඩිමාලානේ. වැඩිහිටියාට සලකනවානේ. අයියට දුක කිව්වා මොකද අයියත් ඒ දුක අහනවනම් ඇත්තද නැගණියනි කියලා පිහිට වෙනවා නම් දුකට අයියා ගඟ ඒ ಗುಣ තියෙනවා නම් ගති ಗುಣ ව්‍යාපාර නිසා කාර්ය බහුලයි. හැබැයි නංගි දෙයක් ඇවිල්ලා කිව්වොත් මල්ලි දෙයක් ඇවිල්ලා කිව්වොත් ඒක නොකර අරින්නේ නැහැ. සමහර අයියලා ඉන්නවා කොයි තරම් සල්ලි මුදල් තිබුණත් ගියපු දුප්පත් යන මතක තියාගෙන අවුරුදු නැකතට වෙසක් පෝයට වෙන අවස්ථාවකදී ආපස්සට ගිහිල්ලා අනේ නංගිගේ ගෙදරට උදව් කරන නංගිට ගේ හදලා දෙන නංගිගේ දරුවන්ටත් පොඩි වාහනයක් අරන් දෙන අම්මටත් සලකන තමනුත් දියුණු වෙලා නංගිලා මල්ලිලා කොහොමත් ඇදගෙන යන අයත් ඉන්නවා. ඉතින් සමහර අය ඉන්නවා පින්නත් එහෙම කරන්නත් බෑ. මොකද ඉස්සෙල්ලාම ගිහිල්ලා දියුණු වෙච්ච අයියාට ෂොට් එක දෙනවනේ සමහර අය නේ. අර දුප්පත් අනිත් අය ලං කරගත්තාම සමහර එහෙමත් ඉන්නවා. ඒ අයට අතදීමේ චේතනාවෙන් ළඟට ගත්තාම ඉස්සෙල්ලාම අර දුප්පත් අර කණ්ඩායම ඇවිල්ලා තමයි එයාලා නැගිටවන්න අත දෙන්න ළඟට ගත්තට පස්සේ අර දියුණු වෙලා ඉන්න මිනිහා වට්ටලා නැත්තට නැති කරන්නේ තර කණ්ඩායම සහෝදරයෝ ඥාති. හොරකම් කරලා කේලම් කියලා සේවකයෝ නැති කරලා ගිනි තියලා පවුල නැති කරලා එතන බහෙන් බස් ඇති කරවලා එයාට මෙයාට කේලම් කියෝලා කොටෝලා අයියා නැත්තට නැති කරනවා. එහෙම දියුණු වෙච්ච සහෝදරයා උන් හිටි දැන් නැති කරනවා. ඔවා මතක තියාගන්න. මේවත් ඉතින් මාන්නේම තවත් පැතිකඩවල් තමයි පින්වත්. මාන්නකාරෝම හිතන ඒවා තමයි. එනිසා මේ මාන්නය කියලා කියන්නේ හරි මේ දරුණු දෙයක්. දරුණු දෙයක් පින්වත්නි. දරුණුම දෙයක්. දැන් ස්වාමීන් වහන්සේලා ගත්තා වුණත් පන්සල් ගත්තා වුණත් මේ මාන්නකාරකම තියෙනවා. කුඩා පන්සල් ගැන කුඩාවට කල්පනා කරන. දැන් ඇත්තටම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නෝ නායක හාමුදුරුවෝ හරීම කාරුණිකයි. ඕන පොඩි හාමුදුරු නමක්ගේ අතින් අල්ලලා අර සරියුත් හාමුදුරුවෝ වගේ මුගලන් හාමුදුරුවෝ වගේ
පොඩි නම කියලා කතා කරලා පොඩි කුඩා පන්සල් වලට සමහර පන්සල් වල හාමුදුරුවෝ ඉන්නවා ලැබෙන පිරිකර ඉදල් කොහු ඔය අට පිරිකර දැන් මේ බණ අහගෙන නැතිනේ ස්වාමීන් වහන්සේලා අපේ හාමුදුරුවෝ ඊළඟට මෙහෙණින් වහන්සේලා මේ බණ අහගෙන නැතිනේ. ඉතින් ওই මෙහෙණින් වහන්සේලා එමෙ ඉන්නවා සමහරලාට දැන් මෙහෙණින් වහන්සේලාත් ඉන්නවා. සමහර මෙහෙණින් වහන්සේලා විශ්වවිද්‍යාල උපාධාරීන් ලැබලා හැබැයි අර අෂ්ටගරු ධර්ම ගරු කරන්නේ නැහැ. අෂ්ටගරු ධර්ම වල දේශනාවක් තියෙනවානේ බුද්ධ දේශනාවක්. ඒ අෂ්ටගරු ධර්ම පිළිපදින්නේ මොකද ඒ මෙහෙණින් වහන්සේ උපාධිධාරී වෙලා ඒ මෙහෙණින් වහන්සේට හොඳ දායකයෝ ඉන්නවා. වාහනයකුත් ඒ මෙහෙණි ආරාමෙට තියෙනවා. ආරාමෙත් ලොකුවට ටිකක් තියෙනවා පිළිවෙලකට. ඒතකොට මේ මෙහෙණින් වහන්සේ කල්පනා කරනවා මම මොකටද මේ ස්වාමින් වහන්සේලාට යටත් වෙන්නේ? මම මොකටද පොය ਵਿਚාරන්න යන්නේ? මම මොකටද කතා කරන්න යන්නේ? මට සල්ලි තියෙනවා, වාහන තියෙනවා, ආරාමේ තියෙනවා, හොඳ දායකයෝ ඉන්නවා කියලා පොඩි මාන්නයක්. පොඩි එකක් නෙමෙයි ලොකුවට. සමහර ආරාම සමහර විහාරස්ථානවල මේ බණහගෙන ඉන්න අපේ අනේ ලොකු මේ හාමුදුරුවෝ ඇති ඔය ඉදල් කොසු ආදී එකතු වුණාට පස්සේ ඕවා කොහොම ගෙනිලා සිවුරු පිරිකර දුප්පත් පන්සල් වලට දෙනවා. දැන් ඔය රුවන්වැලි සෑයේ නායක ආඳුරු බණාගෙන මම දවසකුත් උන්වහන්සේ ගැන සිහිපත් කළා. රුවන්වැලි මහා සෑයට ලැබිලා තියෙන්නේ මං හිතන්නේ පින්වත්නි ඇත්තට මේ වටිනා උතුම් පූජා භූමියට මණිකක් වාගේ රත්නයක් වාගේ සසුන එළිය කරන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේක මම පුද්ගලිකව කතා කරලා නැහැ. උන්වහන්සේ මෙහෙම මූණට මූණ හම්බෙලා නැහැ මං කවදාවත්. උන්වහන්සේ මම දැකලා තියෙනවා විවිධ ස්ථානවල වීඩියෝ පට තුලින් උන්වහන්සේ මම දැකලා තියෙනවා. උන්වහන්සේගේ ක්‍රියාකලාපය දැකලා තියෙනවා. රුවන්වැලි මහා සෑයට ලැබෙන ඔක්කොම දේවල් උන්වහන්සේ තනියෙන් භුක්ති විඳිනවා වෙනුවට අවුරුද්දකට සැරයක් දෙපාරක් දුප්පත් පන්සල් තියලා ලැබෙන හුණු කොට්ට ටික ලැබෙන හාල් ටික ලැබෙන අනිකුත් පරිස්කාර ගොඩවල් ගහලා ඔය අනුරාධපුර පැත්තේ ඉන්නේ දුප්පත් ස්වාමින් වහන්සේලා නොයෙකුත් පළාත්වල ඉන්න හාමුදුරුවරු වඩම කරවාලා පේලියට වඩා හිඳුවලා උන්වහන්සේලාට කියනවා දායකයෝ ගෙනල්ලා වාහනයක් අරන් ඇවිල්ලා මේ තියෙන ගොඩවල් වලින් ඕන තරම් පටවගෙන යන්න. ඔබ වහන්සේලා ගිහිලා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරගන්න. හරිම ප්‍රශංසනීයයි අපේ නායක හාමුදුරනේ. රුවන්වැලි සෑයේ මහා නායක මේ නායක හාමුදුරන්ට මම මේ කියන්නේ. රුවන්වැලි සෑයේ අධිපතීන් වහන්සේට මම මේ කියන්නේ. ලෝකෙට මැහෙන්න අපි මේවා ගුණය කතනය කරන්න ඕනනේ. මාන්නක්කාර නොවි වටේ තියාගෙන ගොඩ ගහගෙන කන්නේ නැතුව එහෙම බෙදලා හදලා දීලා අනිකුත් අයත් අනිකුත් විහාරස්ථාන රක්ෂා කරන හාමුදුරුවරු ඉන්නවා. බණ කියන හාමුදුරුවරු ඉන්නවා. සායනාංශලා ඉන්නවා. අද ඉතින් ගොඩාක් මේ හාමුදුරු අපවත් වේගෙන අපවත්වාගෙන යනවා. දැන් මේ නෙත් ගුවන්විදුලියේ ධර්ම දේශනා කර කී නමක් නම් අපවත් වුණාද? පහුගිය දවස්වල. ඉතින් අපි මේ බණ කිව්වත් අපිත් දන්නේ නැහැ. ඉතින් කොතන මරුවා සැඟවෙලා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. මරණය කියන එක කොතනද දන්නේ. අද මේ වළඳන දම් පහන් ආදී බැලුවාම ලෙඩ රෝග තෙල් විවිධ ලෙඩවල් අපිටත් ලෙඩවල්. ඉතින් අපි දන්නේ මරණය කොතන සැඟවිලා තියෙනවද කියලා. මරණය කොතන සැඟවිලා තිබ්බත් අපේ හාමුදුරුවනේ මාන්නක්කාර නොවි අපේ දායක පින්වතුනි මේ බණහන ශ්‍රද්ධාවන්ත මිනිසුනි මාන්නක්කාර නොවි අනිත් අයටත් සාරි ගොඩාක් තියෙනකොට තව කෙනෙකුට දෙන්න. ඒක එක පැත්තකින් දාන්නයක්. එක පැත්තකින් මාන්නය බිඳීමක්. තමන්ගේ ළඟ තියෙන දේවල් පරිත්‍යාග කළා තමන්ම ගොඩ ගහගෙන තමන් විතරයි හැඩට ඉන්න ඕන කියලා හිතන්නේ නැතුව කුල වශයෙන් ಜಾති ගොත් වශයෙන් අනිත් අය පහත් කළා තකන්න නැතුව තමන්ගේ ಜಾතියම සාරියක් අරගෙනත් අඳපුවාවේ. තමන්ගේ ಜಾතියම සාරමක් අනිත් තාත්තත් අඳින්න ඕන. තමන්ගේ දරුවා අඳින ಜಾතිය ඇඳුමක් අනිත් කෙනාත් අඳින්න ඕන කියලා කල්පනා කරනවා නම් ඒක හොඳ ප්‍රබල මානව ධර්මයක්. හොඳ ප්‍රවණතාවයක්. ඒ ප්‍රවණතාවයේ පන්සලේද පල්ලියේද කෝවිලේද අන්‍යාගමික වශයෙන් කිව්වත් එහෙම කෝවිල් පල්ලිත් තියෙනවා. හැමෝම නෙමෙයි. එහෙම අය ඉන්නවා. තමන්ගේ කෝවිලට ලැබෙන දේවල් ඒ කෝවිලේ ජනතාවට වේවා බෞද්ධ ආගමිකයන්ට වේවා බෞද්ධ මේ ඇත්තෝ ඉන්නවා සිද්ධාස්ථානවල පන්සල්වල ඇත්තෝ ගිහිල්ලා අන්‍ය ජාතීන්ට ගිහිල්ලා උදව් උපකාර කරනවා මාන්නයක් නැහැ කුහකකමක් ක්‍රෝධයක් නැහැ අන්‍ය ජාතීන් ඇවිල්ලා සමාජයට බෞද්ධ ආගමිකයන්ට වෙන යටි පරමාර්ථයක් නැතුව උදව් උපකාර කරනවා. ඉතින් ඔන්න ඔය වාගේ ආකල්ප අදහස් දරනවා. ඒවා කොච්චර වටිනවද? ඒවා තියෙන්න ඕන දේවල්. ඉතින් ඒ නිසා මම මේ දේශනාව අද මෙතනින් නවත්තනවා. නවත්තන්නේ ඉදිරි කාලෙකදී පින්වත්නි. මේ දේශනාව අද දවස මතක් කරලා මේ දේශනාව මේ සූත්‍රයෙන් පටන් අරගෙන තව දිග දේශනාවක් තියෙනවා කරන්න. ඒ දේශනාව තව දුරටත් ඉදිරි කාලෙකදී ඉදිරි දේශනාවකදී අද දවස මතක් කරලා
මෙතනින් මේ බණ නැවැත්වූ බවත් කියලා ඔය ඇත්තන්ට ඉදිරි දේශනාවක් තව පියවර ගණනාවක් මං ඉදිරියට මේ දේශනාව ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද කල්පනා කරන්න මාන්නය කියලා කියන්නේ පින්වත්නි අරහත්ත්වයටපත් වෙනකම්ම නැති නොවන දෙයක්. එහෙනම් මාන්නය දුරු කරගන්න, ඡය කරගන්න, අඩු කරගන්න, හිතට ගන්න. අද දේශනාව අහගෙන ඉන්න පින්වන්ත සියලුම දෙනාට පින් දෙන ගමන් විශේෂයෙන්ම පින්වත්නි අද දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන කොළොන්න කෑල්ලගම 10 ලිපිනේ පදිංචි බිරිඳ විශ්‍රාමික ආචාර්යනී රූපා නාරංගල දියණිය ප්‍රියදර්ශනී බෑනනුවන් මහේස් සමග මුණුබුරු පුස්පික කල්හාර විසින් පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඉතින් මේ ඇඹිලි පිටිය කොළොන්න පැත්තේ මං හිතන්නේ. ඉතින් ඒ ඇත්තෝ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කොළොන්න කෑල්ලගම 10 ලිපිනේ පදිංචි විශ්‍රාමික බිරිඳ විශ්‍රාමික ආචාර්යනී රූපානාරංගල මැතිණිය තමයි. හක්වාන බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිට පරලෝසපත් විශ්‍රාමික පොලිස් නිලධාරී ජී රත්නපාල මහතාගේ 7 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාට නිවන් සුව පතා පුණ්‍යානුමෝදනා කරනු පිණිස පවුලේ මියගේ දෙමව්පියන් නෑදෑයන් හිතමිතුරන්ට නිවන් සුව පතා අනුමෝදනා කිරීම, සුජීවත්ව සිටින සෑම දෙනාටම සහ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, පුස්පික කල්හාර පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමටත් අද දවසේ බලාපොරොත්තුවක් තබාගෙන තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තුව ඇතුව බිරිඳ විශ්‍රාමික ආචාර්යනී රූපා නාරංගල මැතිණියගේ බලාපොරොත්තු සඵල වේවා. ස්වාමි පුරුෂයා ප්‍රදාන සියලුම ඥාති වර්ගයාට මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු සිතින් අනුමෝදන් කරනවා. අපි ආරාධනා කරනවා අපේ විහාරස්ථානයේ යම් සංවර්ධන කටයුතු බොහොමයක් තියෙනවා. අපි කුඩා ස්වාමීන් වහන්සේලාට කුටි කීපයක් සකස් කරනවා. තවත් කොතෙකුත් දේවල් අපේ විහාරස්ථානයේ අඩුපාඩුකම් තියෙනවා. ඒ ධර්මශාලාවේ අඩුපාඩුකම් තියෙනවා. එතෙන් තවත් කොතෙකුත් දේවල් තිබෙනවා කරන්න. අපිට උදව් උපකාර කරන්න කියන පින්බර ආරාධනාව 071 2 ඒවා 5 03 071 2 ඒවා 5 03ට අපිට කතා කරන්න කියන පින්සිට ආරාධනාවත් ඔබට කරන ගමන් හැම දිනාටම පින් දෙන්නේ නැවත ලබන සතියේ වඩින බලාපොරොත්තුවෙන් මේ විදියට ආශිර්වාද කරනවා පින් දෙන ඔබ සියලුම දෙනාට. සිතන සිතුමන් පතන පැතුමන් ඉටු වෙලා ජය ඔබට වේවා. අපල උවදුරු ගතට බාධා කිසිම දවසක නොම කෙරේවා. සසරේ කවදා වත්ම දුක්කර දරද ඔබ හට මතු නොවේවා. එකම සසුනක නිවන් යන්නට මේ පිනෙන් බල හැමට වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේත් අද වේලාවටම ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණයි.